Hi guys, මමත් හිතුවා බ්ලොග් එකක් කරන්න. මගේ චූටි ලියෝන්ගේ දවස ගෙවන විදිහ තමයි කරන්න හිතුවේ. බලමු ඉතින් අපි දෙන්නගේ අද දවස කොහොම වෙයිද කියලා. මගේ ලාම් එකේ ඉතින් මගේ කොල්ලා. උදේම ඉතින් එයාගේ වැඩ තමයි ඉතින් පටන් ගන්න. සෙල්ලම තමයි ඉතින් මුළු දවස තිස්සේම. අද ගෙදර ඉන්නේ මායි මගේ චූටි පුතයි විතරයි. ගෙදර කට්ටිය ඔක්කොම යන්න කලින් මම ඉතින් මගේ පැටියාගේ කෑම එක හදාගත්තා. මම හිතන්නේ මේ වයසේ පොඩ්ඩෝ ඉන්න හැම අම්මා කෙනෙක්ම වාගේ දන්නවා මේ වගේ දඟමල්ලක් එකවට එක් කරගන්න තියෙන අමාරුව. කෑම එක ඉතින් හදාගත්තා වගේ නෙමෙයි. දැන් තියෙන්නේ අමාරුම කොටස. තමයි ඉතින් කොල්ලට කෑම කවන එක. මේ දවස් ටිකේ යාට චුට්ටක් අසනීපයි. ඉතින් ඒ හින්දා යා ආසම කෑමත් එයා ප්‍රතික්ෂේප කරනවා. ඉතින් කවා ගන්න නම් ටිකක් අමාරුයි. කොහොමින් හරි හිමි රවට්ට තමයි ඉතින් කවන්නේ. එයාගේ බුම් එකේ ඉඳගෙන කවනවා, එළිය සත්තු පෙන්න කවනවා. මෙයා කවනකොට මේ කුරුළු පැංචොත් වෙනවා එයා කන දිහා බලන්න. ඉතින් ඒකෙන් කටක් දෙකක් තුනක් ඉතින් දාගන්න පුළුවන් එයාට කවා ගන්න. කවන වැඩේ ඉවරුණාට පස්සේ ඉතින් මට එයාගේ කරන්නේ එයාව සෝදන්න යන්න. දත් නැදලා, මුණකට හොදලා, ඇඟට හොදලා, ඊට පස්සේ ලස්සන ඇඳුමක් දාලා ඊට පස්සේ ඉතින් එයා නිදා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. බලමුකෝ එයාගේ වැඩ කොහොමද කියලා. එයා නම් හොඳටම දොයි. දැන් ඉතින් මට තියෙන්නේ මගේ වැඩ ටික. එයාගේ නිදා ගන්න ටයිම් එක මගේ වර්කින් ටයිම් එක. ඉතින් ඔන්න එයා දොයි. මමත් නිදිමත ගාතේ හරි මගේ වැඩ ටික කරන්න එපේ. පුතා උදේ නිදාගෙන නැගිට්ටට පස්සේ ඉතින් අපි දෙන්න සෙල්ලම් කරනවා. ඇවිදිනවා, නටනවා, සින්දු අහනවා, කුරුල්ලන්ට කෑම දානවා, කුරුල්ලෝ දිහා බලාගෙන ඉන්නවා. පුතා කන්න ගත්ත දවසේ ඉඳන්ම මේ පැත්තට කුරුල්ලෝ හරියට එන්න අරගෙන තියෙනවා. අපේ ගෙදරටත් එනවා. ඉතින් පුතා ඒ කුරුල්ලෝ දිහා බලාගෙන ඉන්න හරි ආසාවෙයි. අපි ඉතින් කුරුල්ලෝ දිහා බලාගෙන කුරුල්ලන්ට කෑම කන්න දීලා අපි දෙන්න හරි සතුටක් ලබනවා. ඉතින් කොහොමින් හරි පුතාගේ දවල් කෑමත් මම ලෑස්ති කරගත්තා. එයා ආසම විදිහට එයාට සුප් එකක් තමයි මම හැදුවේ. මේ දවස් ටිකේ වැඩි එයාට කන්න බැරි හින්දා මම සුප් එකක් හදලා දෙනවා. එයා ඒකට ගොඩක් ආසයි. හැබැයි ඉතින් කන්නේ නම් ඉතින් චුට්ටයි. ඒ චුට්ට හරි එයා ආසාවෙන් කන එක තමයි මගේ එකම සතුට. මම හිතනවා ඔයාලා අපි දෙන්නගේ දවස ගෙවන හැටි මේ වීඩියෝ එකෙන් දකින්න ඇති කියලා. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන අපි ආයෙත් දවසක හමු. චූටි පුතාගේ උපන්දිනේ ළඟදිම එනවා. ඉතින් මම ඒකට කරන්න හිතාගෙන ඉන්න ලස්සන වැඩක්. අපි මේ වීඩියෝ එකෙන් ඉස්සරහට හම්බෙමු. ඉතින්
ඔයාලා හැමෝටම බුදු සරණයි.